ආයුබෝවන්. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා KC Production YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ජාතික වීරයන් අතරින් කැපී පෙනෙන චරිතයක් වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා පිළිබඳව. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා 1851 අප්‍රේල් මස 16 වන දින උපත ලැබීය. එතුමාගේ සහෝදරයා ශ්‍රීමත් අරුණාචලම් මහතා වූ අතර පොන්නම්බලම් මහතා රාජකීය විද්‍යාලයෙනුත් ජනාධිපති විද්‍යාලයෙනුත් සිය අධ්‍යාපනය ලැබීය. එතුමා දේශපාලඥයෙකු මෙන්ම නීතිඥවරයෙකුද විය. පොන්නම්බලම් රාමනාදන් මහතාගේ පියා අරුණාචලම් පොන්නම්බලම් වූ අතර මව සෙල්ලච්චි අමෙய்யா විය. එතුමන්ගේ දේශපාලනය පිළිබඳ කතා කළොත් පොන්නම්බලම් රාමනාදන් මහතා 1879 සිට 1892 කාලය තුල ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල නොවන සමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන් මහතාවය. එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක්ද හිමි විය. 1911 වර්ෂයේදී ඔහු වැඩිමනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත් වුණි. එමෙන්ම උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල සහ යාපනයේ පරමේශ්වරම් විද්‍යාලයද ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි. 1917 12 වෙනි මස 4 වන දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50ක් ලියාපදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි. මීළඟට සිංහල මුස්ලිම් කැරැල්ල ගැන කතා කළොත් 1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිර කරන ලෙස පොලිසියට සහ හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දොස්තර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්.ආර්. ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොළමුරේ හා තවත් කීප දෙනෙක් වූහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමි විය. පොන්නම්බලම් රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය. ඉතින් මෙවන් අගනා ජාතික සේවයක් ඉටු කළ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා 1930 නොවැම්බර් මස 30 වන දින මෙලොවින් සමුගත්තේය. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරින් ලියවූ ජාතික වීරයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතා පිළිබඳව. තවත් මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.